වර්ල්ඩ් කප් ෆයිනල් එකේ ආණ්ඩුවේ ලාංඡනය ගහලා ටෙලිකොම් රෙගියුලේටරේ මොනව කරනවද මන් දන්නේ නැහැ. ආණ්ඩුවේ ලයිසන් එක ගහලා ලයිසන්ස් කියලා ඔන්ලයින් කැසිනෝ දානවා බෝලෙන් බෝලේ. ඔබතුමා දැක්කද? සභාපතිතුමා ඇත්තටම ඔන්ලයින් එකට දැනටත් මම හිතන්නේ ගිය එකේදී මීටින් එකකුත් තිබ්බා. අපි ඒකේ සමාජිකෙක්වත් නෙවෙයි. එහෙනම් කොහොමද අපේ රටේ ජනරජයේ ලාංඡනය පාවිච්චි කරලා ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ? කවුද ටෙලිකොම් රෙගියුලේටර්ද බලන්නේ මේ ඕකට ෆ්‍රීකවන්සි කවුද දෙන්නේ? ඕක ගියේ මේ ESPN හරි මොකක් හරිනේ සැටලයිට් එකේ ඒ කියන්නේ බ්‍රෝඩ්කාස්ටින් නම් ටීවී බ්‍රෝඩ්කාස්ටින් නම් ෆ්‍රීකවන්සි වලට අපි දෙන්නේ. ඒ වගේම සභාපතිතුමා ඒකට තව ලයිසන් එකක් තියෙනවා මීඩියා ලයිසන් එක. ඒකෙන් තමයි කන්ටෙන්ට් එක එන්නේ. දැන් මම අහන්නේ කොහොමද? අනුජා මට කියන්න ඕගොල්ලෝ දීලා තියනවාද ඔන්ලයින් ලයිසන්ස්? ඔන්ලයින් කැසිනෝ ගේමින් ලයිසන් දීලා තියනවාද? හරි දීලා නැත්නම් මම මේක ඩිරෙක්ටිව් එකක් හැටියට අද දෙනවා. ගිහිල්ලා බලන්න රිවයින්ඩ් කරලා බලන්න. එමෙතුවා මේක සීරියස්. හොඳේ. රිවයින්ඩ් කරලා බලන්න ක්‍රිකට් මැච් එක. සෙකන්ඩ් හාෆ් එක. මම හිතන්නේ අවසාන ඕවර්ස් 10 වෙන්න ඇති. ශ්‍රී ලංකාවේ ලාංඡනය ගහලා ලයිසන්ස් කියලා ගහලා ලංකාවේ ආයතනයක් ඇඩ්වර්ටයිස් කරනවා ඔන්ලයින් ගේමින් ඇන්ඩ් කැසිනෝ. කොහොමද වෙන්නේ? කවුද මේවට අප්‍රූවල් දෙන්නේ? සභාපති පීටෝලා තියෙනවා. දැන් මෙහෙට ඒගොල්ලෝ ඇවිල්ලා මෙහෙටත් ඇවිල්ලා පොරොන්දු වුණා මේ ජූනි 30 වෙනකොට ඩ්‍රාෆ්ට් රෙගුලේෂන් ප්‍රිපෙයාර් කරනවා කියලා. ඒතකොට ඊට පස්සේ ෆන්ක්ෂන් වුණාට පස්සේ තවදුරටත් ඒක යන්න බෑනේ. නෑ මම අහන්නේ මේක අපි කොහොමද අපි මට නම් බෑ ඔබතුමාට පුළුවන් නම් කරන්න මට නම් බෑ ඇස් දෙක පියාගන්න. ඒ කියන්නේ මගේ ඇස් ඉදිරි පිට වංචාවක් සිද්ධ වෙනවා නම් ගරු ඇමතුමා කියන්න කොහොමද ඒක බලන් ඉන්නේ? අඩු ගානේ අපිට අහන්න ඕනේ. අපි අහන්නේ I'm giving you a directive with if you all don't disagree with me to find out. the regulator පත් කරලා තියෙන්නේ මේ කරු මන්ත්‍රීතුමිය ඔය රෙගියුලර් පත් කරන්න මේ ડોක්ටර් කපිලත් එක්ක මම අපි දැන් සටන් කරලා තියෙනවා අවුරුදු 4ක්.